welcome back to my YouTube channel. ඔන්න මගේ අවුරුදු vlog එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හිතුවට වඩා අප්ලෝඩ් කරන්න පරක්ක වෙන නිසා අපි ඉක්මනට යමු ඒ පැත්තට. ඉතින් මේ අප්‍රේල් 4 වෙනිදා අපේ shopping date එකේ පුංචි රවුමක් දාලා එන්න තෝරගත්ත තැනක්. තිනැල්ල ටවුන් එක කියන්නේ හරිම ලස්සන පුංචි නගරයක්නේ. ගොඩක්ම රැට තමයි මට නම් මේ ලස්සන වැඩිපුරම පේන්නේ. ඉතින් වෙලාවක් හම්බුන ගමන්ම මේ පැත්තේ එක්කන් යන්න එයාත් අමතක කරන්නෙම නැහැ. ඉතින් මගේ YouTube channel එකේ මගේ පළවෙනි වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරපු වගේම videos වලට like comments කරපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ අප්‍රේල් 11 වෙනිදා එදා තමයි අම්මයි මයි කැවුම් හදන්න දාගත්ත දවස. ඉතින් අම්මට ඒ වැඩවලටත් උදව් කරන ගමන් මං හොදන්න එකතු වෙලා තිබ්බ රෙදි තේ අතරම හොදලා දැම්මා. අවුරුදු කාලෙට හැමෝම ගොඩක් ආසයිනේ. ඉතින් මං ගොඩක් මාස ඒ වෙනුවෙන් අපි ලෑස්ති වෙන මොහොතට කෑම ಜಾති හදන්න, ගෙවල් ලස්සන කරන්න. ඉතින් එකට එකතු වෙලා මේ දේවල් කරද්දී ඒ දැනෙන හැඟීම මං හිතන්නේ වෙන කොයිම මොහොතකවත් අපිට දැනෙවි කියලා. ඉතින් අලුත් අවුරුද්දක් කියන්නෙම අපිව වගේම අපේ වටපිටාවත් අලුත් කරන ලස්සනම කාලයකට. වැඩක් පටන් ගත්තම නම් දවස යනවා තේරෙන්නෙම නැහැ. කොහොම හරි වරුවක්ම ඉවරයි අපි මේ වැඩේ ඉවර කරනකොට. ඉතින් කැවුම් හදන වෙලාවටම කනකොට ඒ දැනෙන රස ඕනම කෙනෙක්ට දැනෙලා ඇතිනේ. ඒතත් ඉතින් ඒ වෙලාව නම් වරද්දාවේ නැහැ. ඉතින් මේ අප්‍රේල් 13 වෙනිදා එදා තමයි ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉතින් රූම් එකේ වැඩ ටිකත් ඉවර කරලා නාලා ඉවර වෙනකොට හවස 3 විතර වුණා. ඉතින් මේදා හවස 6ට විතර බලන්නකෝ ඉතින් මේ වැස්සේ කොහෙද යන්නේ කියලා. වයසින් කොච්චර ලොකු වුණත් තාම පොඩි ළමයෙක් වගේ ආස දේවල් තියෙනවනේ. ඉතින් මේ යන්නේ ඒ වරන් දෙන්න තමයි. ඉතින් ඔන්න අවුරුදු කාලේ ආසම දේවල් ටික. මං හිතන්නේ හැම ගෙදරකම මේ වගේ නම් අඩුවක් නැතුව ඇති. ඔන්න ඉතින් ගෙදර ඇවිත් රැට කෑම එහෙම කාලා මම මේ හදන්නේ හෙට දෙන්න ඕනි තෑගි ටික පිළිවෙලට හදාගන්න. ඉතින් ඒ ටික කලින්ම ලෑස්ති කරලා තිබ්බම උදේට හරිම ලේසියිනේ. කලබලෙන් දේවල් කරනවට වැඩිය මං ආසම ඒ දේවල් නිවි හැනහිල්ල කරගන්න. ඉතින් ඒ වැඩ ටික ඉවර කරලා හෙට අඳින්න ඕනි කරන ඇඳුම් ටික පිළිවෙලකට ලෑස්ති කරලා තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මගේ පරණ අවුරුදු දවස ගෙවුනේ. ඉතින් මේ අවුරුදු දවස අපි උදේ නැගිටලා පන්සල් ගිහින් එන්න ගියා. ජීවිතේ ලස්සන පියවරක් තියෙන ඕනිම කෙනෙක් ඉස්සෙල්ලාම යන්න තෝරගන්නේ පන්සලටනේ. ඉතින් මේ ලෝකේ හැමෝටම
ඒ වගේ දවසක් එකම දවසක උදා වෙන්නේ අලුත් අවුරුද්දට නිසා මං හිතනවා වෙන දවස් වලටත් වඩා අවුරුද්ද විශේෂ වෙන්නේ ඒකයි කියලා. ගිය අවුරුද්දේ වගේම ඊට කලින් අවුරුදු වලත් මගේ ගෙදරදී අම්මා තාත්තා මේ නැකත් කරන දිහා හරිම ආසාවෙන් බලන් හිටිය විදිහ මට මතක් වුණා. ඉතින් මීට කලින් හැම අවුරුද්දකම අවුරුදු සැමරුවේ ඒ ගෙදර පුංචි දුව විදිහටනේ. ඒත් අද එයාගේ බිරිඳ වෙලා මේ ගෙදර දුව විදිහට ඒ නැකත් ටිකම මගේ අතින් වෙනකොට සතුට වගේම කියා ගන්න බැරි දුකකුත් හිතේ ඉතිරි වුණා. මං හිතන්නේ හැම ගෑනු ළමයෙක්ම මේ අත්දැකීම විඳිනවා. ඉතින් ජීවිතේ කියන්නෙම හරි ලස්සන අත්දැකීම් දවසින් දවස අපිට එකතු වෙනවට. ඉතින් මේ හැම මොහොතක්ම ආදරණීයවම බෙදා ගන්න. තවත් දවසක ආපස්සට කියවන්න ඔයාටත් ලස්සන කතාවක් ඉතිරි කරගන්න. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන ඔයාටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මං ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. වැඩ ටික සේරම ඉවර කරලා අපි මේ හදන්නේ අපේ ගෙදර යන්න. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මගේ අවුරුදු ලොග් එක මෙතනින් නතර කරනවා. ඉතින් මේ ලැබුණු ජීවිතේ විඳින්න අමතක කරන්න එපා. ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බ වෙමුකෝ. ගිහින් එන්නම්. බයි බයි.